ඇයි අර අම්මා දුකින් වගේ? අයියා කෝල් කරා. ඊට පස්සේ තමා ඔය මොකද පුතා කියන්නේ? මේ පාර අවුරුද්දට ගම එනවා කිව්වද? හරියටම වචනයක් දුන්නේ නැවද නැද්ද කියලා. මේ තෙල් ප්‍රශ්න නිසා ගමන් බිමන් අඩු කළා කියලා කියන්නේ. ඔව් ඉතින් එහෙම ප්‍රශ්නකුත් තියෙනවා නම් තමයි. ලීසි පහසු දුරකුත් නෙවෙයිනේ ඉතින්. පුතාවයි දුවයි දකින්නත් ආසයි. සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවෙත් නැහනේ. පොඩි කාලේ මාත් එක්ක ස්කූටරේ නැගලා ගම වටේ ගිය හැටි මට අද ඊයේ වගේ මතකයි. අද මේ සුබ දවසේ පුතත් හිටියනම් තමයි හොඳ නේද? අපි අවුරුදු නැකත ලබනකොටම පුතාට කෝල් එකක්. කවුද මේ වෙලාවේ? දුව. අම්මේ වෙන්න අයියලා ඇවිල්ලා. මේ තෙල් ප්‍රශ්නේ නිසා අපි හිතුව පුතාලා එන්නේ නැති වෙයි කියලා. අපිට නම් දැන් තෙල් ප්‍රශ්න නෑ අම්මා. අපි අලුතෙන්ම චෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් ගත්තා. තාත්තත් මේ අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් මේ ප්‍රශ්නයක් නැතුව චෙටැක් එකක් පාවිච්චි කරන්නේ. මේකත් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනියෙන් එන්නේ. ආයේ ඉතින් හිතන්න දෙයක් නෑ. ඒ විශ්වාසෙ හින්දාමයි ගත්තේ. කොහොමද පුතේ මේක charge කරන්නේ? ගෙදරම charge කරන්න පුළුවන් තාත්තේ. එක charge එකකින් කිලෝමීටර් 120ටත් වඩා වැඩියෙන් යන්න පුළුවන්. එහෙමනම් ඉතින් දැන් නිතර නිතර පුතාට ගෙදර ඇවිත් යන්න එන්න පුළුවන් නේ කෝ අවුරුද්දෑගේ මෙච්චර දේවල් අතේ කරේ ළඟ එන්න ඕනේ නෑ නංගි. මේකේ හොඳ බූටි ස්පේස් එකක් තියෙනවනේ. දැන් මෙයාගේ වැඩවලටත් හරිම ලේසි. මේක පදින්න හරිම ලේසියි අම්මේ. මගේ සැලොන් එකේ වැඩවලටත් හරිම පහසුවක්. අපි දෙන දැන් එන ගම මාරුවෙන් මාරුවට පැදගෙනත් ආවේ. එතකොට බැටරි හිම කොහොමද? ලිතියම් අයන් බැටරි ගන්න තාත්තේ තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ස්කූටරේට අවුරුදු 3ක හරි කිලෝමීටර් 30000ක හරි වොරන්ටි එකක් තියෙන නිසා බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මං ඉස්සර ඉඳන් මේ හිතාගෙන හිටියේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් ගන්න තමයි. තාත්තේ මේක රිවර්ස් කරන්නත් පුළුවන්. අනේ මටත් එකක් අරන් දෙන්නකෝ. පවුලේ දියුණුව වැඩි කරන පැරණි නෑකම් අලුත් කරන අලුත්ම චෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටරයක් මේ අලුත් අවුරුද්දේ ඔබේම කරගන්න. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා. ඩේවිඩ් පීරිස් E-Mobility වෙතින්